හොඳයි. එහෙනම් 2019 කෙටි ප්‍රශ්න 25ම සාකච්ඡා කරමුද? 2019 O level කෙටි ප්‍රශ්න 25. එම් පළවෙනි ගාන බලන්න. මොකද්ද කියන්නේ? ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 109ක තීරුබද්දක් අය කරනු ලැබේ. මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000ක් නම් ගෙවිය යුතු තීරුබදු මුදල කොපමණද? කොහොමද දැන් ඒක හදන්නේ? පළවෙනි ගාන කියලා තියෙන රුපියල් 6000ක වටිනාකමක් සහිත භාණ්ඩයකට 100ට 9ක තීරුබද්දක්. එහෙනම් 100ට 9 උඩ. බිංදු දෙකට බිංදු දෙක කපනවා 6 වරක් 9 54යි. එහෙනම් රුපියල් 540ක බදු මුදලක් ගෙවන්න ඕන. දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලාද? සාධක සොයන්න කියලා ගානක් දීලා තියෙනවා. මොකක්ද දීලා තියෙන ගාන? x වර්ගයේ ධන 3x ඍණ 10 කියලා දීලා තියෙනවා. දැන් අපි බලමු 10 ගන්න පුළුවන් කොහොමද? ඕනනම් දෙවරක් පහ ගත හැකි 10 වරක් එක ගත හැකි. ගුණ කරාම ඍණ 10 එන්නයි එකතු කරාම ධන 3 එන්නයි ගන්න පුළුවන් එකම එක 5යි 2යි. එහෙනම් ධන 3 තියෙන නිසා විශාල සංඛ්‍යාව ධන විදියට කුඩා සංඛ්‍යාව ඍණ විදියට ගත්තා නම් ධන 3 හදා ගන්න පුළුවන්. එහෙනම් ලියත හැකි x වර්ගය ධන 5x ඍණ 2x ඍණ 10යි. දැන් x පොදු සාධකයක් ඉදිරියට ලියට ගන්න පුළුවන් x ධන 5 එනවා. මේ පදයෙන් ගන්න පුළුවන් ඍණ 2 පොදු සාධකයක් විදියට x ධන 5 එනවා. මොකද ඍණ 2 ධන 5න් ගුණ කරාම ඍණ 10ක් එනවා. එහෙනම් මේක හැදෙනවා. එහෙනම් අන්තිම උත්තරේ x ඍණ 2යි x ධන 5යි කියලා අන්තිම උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ x වල අගය හොයන්න කියලා රූප සටහනක් දීලා තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එක්ක කියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එක්ක අංශක 180. එහෙමනම් මේක 100යි නම් තව 180ට 80ක් අඩුයි. එහෙමනම් 2x සමානයි 80ක් වෙනවා. එහෙනම් x සමානයි 40. තුන්වෙනි එක බලමු. හතරවෙනි ගානේ මොකක්ද කියලාද? ලග්ගනක ආකාරයට දීලා ප්‍රකාශනය දර්ශක ආකාරයෙන් ලියන්න. සමානයි 5. ඒකේ තීරියක දන්නවද? තීරියක දන්නේ නැති මේක ලියන්න. x වල a වල x වෙනි බලය සමානයි එන්නම් ඒක ලග්ගනක ආකාරයෙන් ලියන්න පුළුවන්. ලග්ගනක a වල n සමානයි x කියලා. මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ලියන්න. මේක දැනගත්තට පස්සේ මේක ලියන්න දැනගන්නවා. එහෙමනම් කොහොමද ලියන්නේ? 2 පස්වෙනි බලය සමානයි a කියලා ලියන්නේ. මොකද්ද ලියන්නේ කියන්නේ? ඔව් 2 බලයක් ලෙස ලියන්න. මේ තියරි එක දන්නවා නම් ගාම හදන්න පුළුවන්. පස්වෙනි ගාන මොකද්ද කියන්නේ? මිනිත්තුවට ලීටර් 60ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා යන නලයකින් ධාරිතාවය ලීටර් 420ක් ටැංකියක් පිරවීමට ගතවන කාලය සොයන්න. ශීඝ්‍රතාවයේ ප්‍රකාශනයක් අපි ලියමු. පස්වෙනි ගාන මොකද්ද ශීඝ්‍රතාවයේ ප්‍රකාශනය? ශීඝ්‍රතාවය සමානයි ධාරිතාවය බෙදීම කාලය. ඔය ශීඝ්‍රතාවය දීලා තියෙන්නේ. ඔව්. මිනිත්තුවට ලීටර් 60ක් කියලා දීලා තියෙන්නේ. මිනිත්තුවට ලීටර් 60ක්. අහලා තියෙන්නේ කාලය. ධාරිතාවය 420ක් ලීටර්. කාලය t කියලා අපි ගමු. එහෙමනම් t හොයන්න පුළුවන් අපිට. t කියන කාලය හොයන්න පුළුවන්. 420ක් ලීටර් 60ක් මිනිත්තුවට ලීටර් වලින් බෙදුවට පස්සේ බිඳුවට බිඳුවක් කැපෙනවා. 6 වරක් 7 42යි මිනිත්තු. එහෙමනම් මිනිත්තු 7කින් ටැංකිය පිරෙනවා. 6 වෙනි එකේ රූප සටහනක් දීලා අහලා තියෙන x වලගේ මේක දැක්කහම කොහොමද හදන්නේ? වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ පේනවා. මොකක්ද වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ? මෙහෙම වෘත්තයේ ජායක් ඇන්දොත් ඒ ජාය මෙතන ඉඳන් මෙතනට මේ කෝණය කියනවා
වෘත්තයක වෘත්ත ඛණ්ඩයේ කෝණය කියලා. වෘත්ත ඛණ්ඩයක කෝණයක් තමයි මේ. ඒ වෘත්තයේම තවත් ඛණ්ඩයක කෝණයක් තමයි මේ. එහෙමනම් වෘත්තයක ඛණ්ඩ කෝණ සමාන. වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන. එම නිසා මෙතන දැන් වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණකෝ. එම නිසා මේක x නා මේක x. එහෙනම් දැන් කොහොමද වෙන්නේ? ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය 180යි. මේක 30යි. මේක 100යි. එහෙමනම් ඒ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. එහෙමනම් අපිට x වගේ හොයන්න පුළුවන්. x ධන 30 ධන 100 සමානයි අංශක 180යි. එහෙමනම් x කියන එක හොයාගන්න පුළුවන් 180ෙන් 130ක් අඩු කරලා පස්සේ එහෙමනම් x සමානයි 50. හත්වෙනි ගාන මොකද්ද කියේදී? ඝන ඍජු වෘත්තයක සිලින්ඩරයක් පතුලේ ආරය 7 සෙන්ටිමීටර වේගය. හත්වෙනි ගානේ රූපයක් අඳගන්න. මොකක්ද අඳගන්න ඕන රූපේ? සිලින්ඩරයක් ගැන කියලා දී. එහෙමනම් අපිට සිලින්ඩරයක් ඕන වෙනවා. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයක් ගැන අහලා දී. සිලින්ඩරයක් හැදෙලා තියෙනවා වෘත්තාකාර පෘෂ්ඨ දෙකකිනුයි ත්‍රිකෝණාශ්‍රාකාර පෘෂ්ඨයකිනුයි. මේ වෘත්තයේ වර්ගඵලය හොයන්න පුළුවන් 5r වර්ග වලින්. මේ වෘත්තයේ වර්ගඵලය හොයන්න පුළුවන් 5r වර්ග වලින්. මෙතන දිග 2πr. මෙතන දිග h. එහෙමනම් මේකේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 2πr h කියලා. සම්පූර්ණ සිලින්ඩරයේ වක්‍රඵලය හොයන්න කිව්වනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමානයි 2πr h ධන 2ක් πr වර්ග. දැන් නැති කෙනෙක් ඉන්නවා නම් සිලින්ඩරේ මේකත් ලියා ගන්නවා. එහෙනම් දැන් අහපො ගාන වල මොකද්ද ගාන කියලා? ගාන කියලා තියෙනවා ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක පතුලේ අරය 7ක් සෙන්ටිමීටර වේලු උස 10ක් සෙන්ටිමීටර වේලු සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් 2πr h වල. 5 කියන්නේ 22 බෙදීම 7යි. මේකේ අරය 7යි. උස 10යි. මේක සුළු කරලා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන්. 22 ඒවා දෙකක් 44යි බිංදුවයි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ 8 වෙනි එකේ රූපයක් දීලා අපිට කියලා තියෙනවා රේඛාවේ අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණය හොයන්න දීලා තියෙන ලක්ෂ දෙකක අපි කණ්ඩාංග දෙකක් ලියනවා. මෙතන ලක්ෂ කණ්ඩාංගය මුලින්ම x කණ්ඩාංගය ඊට පස්සේ y කණ්ඩාංගය. මෙතන කණ්ඩාංගය එන 2.6. මෙතන කණ්ඩාංගය 1.4. අපි දැන් ලක්ෂ දෙකක කණ්ඩාංග දන්නෝ. එන්න රේඛාවක අනුක්‍රමණය කියන එක අපිට ලියන්න පුළුවන්. n කියන්නේ අනුක්‍රමණය y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස කියලා. y කණ්ඩාංගයේ 6න් 4ක් අඩු කරලා තියෙනවා. y කණ්ඩාංග වෙනස x කණ්ඩාංග වෙනස 2න් එකක් අඩු කරලා ගන්න පුළුවන්. එහෙමනම් 6න් 4ක් අඩු කරාට පස්සේ 2යි 1යි. එහෙනම් අනුක්‍රමණය සමානයි 2යි. 9 වෙනි ගානේ පොඩි ගානක් සුළු කරන්න කියලා දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන ගාන? 9 වෙනි ගාන ax බෙදීම 2 3ක් a බෙදීම 4ක් s කියලා. කොහොමද මේ වගේ ගානක් හදන්නේ? අපිට බෙදීම ගානක් කෙලින්ම හදන්න බෑ. එහෙමනම් අපි මේක ගුණ කිරීමක් කරගන්නවා. බෙදීම ගානක් ගුණ කිරීමක් කරන්නේ කොහොමද? බෙදීමක් ගුණ කිරීමක් කරද්දී මේ සංඛ්‍යාවේ පරස්පරය ගන්නවා. ඒ කියන්නේ උඩයට මාරු කරනවා. උඩයට මාරු කරලා අපිට පරස්පරය ගන්න පුළුවන් බෙදීමක් ගුණ කිරීමක්. ඊට පස්සේ මේක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. ඒට ඒක වෙනවා 2ට 1යි 4ට 2යි උඩ 2ක් x වර්ගයක් ඉතුරු වෙනවා. යට 3ක් ඉතුරු වෙනවා. එහෙනම් අන්තිම උත්තරය ඇස 10 වෙනි ගානේ රූප සටහනක් අපිට දීලා තියෙනවා. රූප සටහනක් දීලා අපිට කියලා තියෙනවා EBF කෝණේ විශාලත්වය හොයන්න. දැන් මේ වගේ ගානක හොයන්න මේ වගේ කෝණයක් දුන්නොත් අපි මේ කෝණය මොකක් හරි ඉංග්‍රීසි අකුරකින් ලකුණු කරනවා. EBF කෝණය අපි x කියලා දානවා. එහෙනම් අපි හොයන්න ඕන දැන් x කීයද කියලා. x කීයද කියලා අපි හොයන්නේ කොහොමද? මේ වගේ රූප සටහනක් එක්කදී අපි
මොකක්ද මේකේ තියෙන ප්‍රමේය මොනවද කියන එක අපි දකින්නවා. දැන් මේ ත්‍රිකෝණයේ මේ පාද දෙකයි මේ පාද දෙක මේ පාදේ සමාන වෙලා මේ පාදේ මධ්‍ය ලක්ෂ නම් එහෙමනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැනගන්න. මොකක්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ? හොඳට අහගන්න. ත්‍රිකෝණයක පාද දෙකක මේ පාදේ පාද දෙකක මධ්‍ය ලක්ෂ හරහා ගමන් කරන රේඛාව ත්‍රිකෝණයේ අනිත් පාදයට සමාන්තර වන අතර ඉන්න හරියට. ඒ කියන්නේ මේක 2x නම් මේක x කියලා කියන්නේ. ඔන්න ඕක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේ ගාන හදද්දී ඕනේ. කොහොමද මේ ගාන හදද්දී මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඕනේ? මේ පාදේ මධ්‍ය ලක්ෂණු මේක. මේ පාදේ මධ්‍ය ලක්ෂණු මේක. එහෙමනම් මේ පාදෙට මේ පාදේ සමාන්තරයි. එහෙමනම් මේක අංශක 90යි නම් මේක අංශක 90යි. එහෙම වෙන්නේ කොහොමද? අපි දන්නවා අනුරූප කෝණ සමානයි කියලා. يعني සමාන්තර රේඛා දෙකක් අතර තියෙන මේ හැඩේ තියෙන කෝණ වලට කියනවා අනුරූප කෝණ කියලා. එහෙනම් මේක 90යි නම් මේක 90යි. දැන් අපි දන්නවා නිතර භාවිත වන ත්‍රිකෝණ ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙමනම් මේ කෝණය A නම් මේක B නම් මේ කෝණය A දන B. එහෙමනම් x කියන්නේ කීයද? මේක 50යි මේක 90යි නම් x කියන්නේ 50 දන 90. එහෙමනම් x සමානයි අංශක 140යි කියලා අන්තිම උත්තරේ ගන්න පුළුවන්. 11 වෙනි ගාන සුළු කරන්න කියලා තියෙන්නේ. කොහොමද ඒ ගාන හැදෙන්නේ? ඒ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් විතර තියෙනවා. මේ මොන ක්‍රමයකද හැදුවේ කියලා බලන්න. මුලින්ම 2x වර්ගය ඍණාට සමානයි බිඳුව. මුලින්ම අපිට දෙක පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. එහෙමනම් x වර්ගය ඍණ 4යි කියලා ගන්න. 4 කියන්නේ කීයේ වර්ගද? 4 කියන එක දැක්ක ගමන් මතක් වෙනවනේ දෙකේ වර්ගය තමයි මේ තියෙන්නේ කියලා. දැන් මේ ප්‍රකාශනය මෙතනින් පස්සේ ලියන්න පුළුවන්. x වර්ගය ඍණ මේ ප්‍රකාශය සමානයි බිඳුවයි කියලා. අපි දන්න දැන් මේක ලියන්නේ. x වර්ගය ඍණ a වර්ගය නම් මේ වගේ ප්‍රකාශනයක් ආවට පස්සේ x ඍණ a x ධන a කියලා අපි ලියන්න ගන්න. මේව දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පැත්තකින් ලියලා තියාගන්න. එහෙමනම් මේක අපිට ලියන්න පුළුවන් x ඍණ 2යි x ධන 2යි සමානයි බිඳුවයි කියලා. එහෙමනම් x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. එහෙමනම් මේ ඍණ 2 අනිත් පැත්තට යනවා. එහෙනම් x සමානයි ධන 2යි මේ පැත්තේ ධන 2 අනිත් පැත්තට ගියාම x සමානයි ඍණ 2යි කියලා උත්තර දෙක ගන්න පුළුවන්. දැන් එහෙමනම් මොකක්ද හදන්න පුළුවන් දෙවෙනි ක්‍රම? මේකත් බලන්න. අර ක්‍රමයට හංගුවත් හරි මේ ක්‍රමයට හංගුවත් හරි. ගාන තියෙන්නේ දෙකක් x වර්ග ඍණට සමානයි බිඳුවයි කිය. මුලින්ම මේ ඍණට අනිත් පැත්තට යන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙපැත්තම දෙකෙන් බෙදන්නවා. එහෙනම් x වර්ගය සමානයි 4යි කියලා. ඔන්න මෙතනදී මේ විදිහට හදන්න ගියාම සමහරක් කට්ටිය නවලදී. සමහරක් කට්ටිය නිකන් 4 විතරක් දාන. අන්න එහෙම දැම්මොත් මේ ගානවලද? ධන හෝ ඍණ 4 තමයි සාධාරණ ආකාරය x වර්ගය සමානයි 4 කියන්නේ. කොහොමද ධන හෝ ඍණ? ඍණ 2 ඍණ 2කින් ගුණ කරාම කීයද? ධන 4. ධන 2 ධන 2කින් ගුණ කරාම ඒත් ධන 4. අන්න ඒක නිසා තමයි ධන හෝ ඍණ මූල 4 සමානයි කියලා ගන්න. එහෙමනම් අපිට උත්තර දෙකක් එනවා. x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2 කිය. 12 වෙනි ගාන මොකක්ද කියේදී? මිනිසෙකු 108ක වාර්ෂික වැල් පොලියකට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ණයට ගනී. මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයේ වන විට පොලියක කොහොමද කියලා අහලා තියෙනවා. එහෙමනම් අපි ගමු පළවෙනි වර්ෂය අවසානයේදී ඔහු පොලියත් එක්ක ගෙවන්න තියෙන මුළු මුදල කීයද කියලා. රුපියල් 5000ක මුදල 108ක වාර්ෂික පොලියක් ගත්තනම් පළමු වර්ෂයේ අවසානයේදී මුළු මුදල හොයන්න පුළුවන් 100ට 108න් ගුණ කරලා. බිංදු දෙකට බිංදු දෙකක් කපමු. 108 පහෙන් ගුණ කරමු. 44ක් ඉතුරුයි. එහෙනම් රුපියල් 540ක් ගිලෙනවා. නම් පළවෙනි වර්ෂයේ අවසානයේදී රුපියල් 540ක මුදලක් 5400ක මුදලක් ගෙවන්න ඕන. එසේ අහලා තියෙන දෙවෙනි වර්ෂයේදී පොලිය.
අපි දෙවෙනි වර්ෂයේදී පොළි හොයන්න පුළුවන් 5400ට 100ට 8ක් කියවුවා නම් දෙවෙනි වර්ෂයේ අවසානයේදී උඩ පොළි හොයන්න පුළුවන්. එහෙමනම් රුපියල් 54 8ෙන් ගුණ කරලා පොලිය කීයද කියලා ගන්න පුළුවන්. 8 වරක් 4 32යි 3ක් ඉතුරු 8 වරක් 40යි 432 මුදල්. දෙවෙනි වර්ෂයේ අවසානයේදී පොලිය විදියට රුපියල් 432 මුදලක් ගෙවන්න ඕන. කවුරු හරි කෙනෙක් මේ විදිහට හදලා තිබ්බත් හරි. ඔන්න දෙවෙනි ක්‍රමයේ විදිහට රුපියල් 5000ක මුදලක් නේ ගන්නෙ. 100ට 8ක් නම් පළවෙනි වර්ෂයේ අවසානයේදී ගෙවන්න ඕන මුළු මුදල හොයන්න පුළුවන් 100ට 108න් ගුණ කරලා. එහෙනම් දෙවෙනි වර්ෂයේදී පොලියනේ හොයන්නේ. අහන්නේ එහෙනම් ඒක 100ට 8න් ගුණ කරාට පස්සේ ඔය උත්තරේ වෙන්න ඕන. එහෙමනම් මේක සුළු කරලා 432යි කියලා කවුරු හරි අරන් දිනනවා නම් ඒත් උත්තරේ හරි. අපි ඊට පස්සේ 13 වෙනි ගාව මොකද්ද 13 වෙනි ගානේ කියලාදී? අපිට කියලා දෙන x සහ y වල ගේන්න ඕනේ කියලා. චතුරාශ්‍රයක් කියනවා පාද හතරක් තියෙන සංවෘත රූපයකට අපි චතුරාශ්‍රයක් කියනවා. චතුරාශ්‍රයේ ශීර්ෂ හතර වෘත්තය මත පිහිටනවා නම් ඒකට අපි කියන වෘත්ත චතුරාශ්‍රයක් කියනවා. වෘත්ත චතුරාශ්‍රයක දැනගන්න ඕන ප්‍රමේය දෙකක් තියෙනවා. ওই ප්‍රමේය දෙකම මේක අහලා තියෙනවා. මොකක්ද දැනගන්න ඕන ප්‍රමේය? වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ අතර තියෙන සම්බන්ධතාවය දැනගන්නවා. වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? වෘත්ත චතුරාශ්‍රයක සම්මුඛ කෝණ. මේ කෝණය A නම් මේ කෝණය B නම් සම්මුඛ කෝණ පරිපූර්ණයි කියලා දැනගන්න ඕන. පරිපූර්ණයි කියන්නේ අංශ 180. දැනගන්න ඕන දෙවෙනි ප්‍රමේය මොකද්ද? වෘත්ත චතුරාශ්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයගේට සමාන. මේකේ නම් මේ ගත්තේ. එහෙමනම් දැන් මේකේ හදන්න දෙයක් නැහැ. කෙලිම උත්තර දෙක ගන්න පුළුවන්. එහෙනම් x සමානයි 70යි කියලා ගන්න. y සමානයි 60යි කියලා. 14 වෙනි ගාන බලන්න. මොකද 14 වෙනි ගානේ කියලාදී එක්තරා පාසලක චිත්‍ර නැටුම් සංගීත යන විෂයන් හදාරන ශිෂ්‍යයන් වටපස්තරයේ නිරූපණය කරේ. සංගීතය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45යි. සංගීතය හදාරන්නේ 45. ඒ කියන්නේ අංශක 90කින් සිසුන් 45 දෙනෙක් නිරූපණය කරනවා. අහලා තියෙන්නේ නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව. කොහොමද නැටුම් හදාරන කේන්ද්‍රික ඛණ්ඩය කියේ? මේක 90යි නම් තව 270ක් ඉතුරුයි. 270න් 210ක් මෙතන ගිහිල්ලා තව 60ක් ඉතුරුයි. එහෙමනම් නැටුම් හදාරනවා අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයක. අංශක 60කින් කීයද? අංශක 90කින් සිසුන් 45ක් නම් අංශක 2කින් සිසුන් එක්කෙනෙක් නිරූපණය කරනවා. එහෙමනම් අංශක 60කින් සිසුන් 30ක් නිරූපණය කරනවා. අංශක 90කින් සිසුන් 45ක් නම් අපි එක සිසුවෙක් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩය හොයාගන්න පුළුවන්. එක සිසුවෙකු නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩය හොයන්න දෙපැත්තම 45න් බෙදන්න. 45න් බෙදුවාම අංශක 2යි. ඊට පස්සේ අංශක 60කින් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩය අපිට හොයන්න ඕන. එහෙනම් 2 30න් ගුණ කරාම අංශක 60ක් වෙනවා. එහෙනම් 1ක් 30න් ගුණ කරන්න. එහෙම තමයි අංශ සිසුන් 30ක් කියලා. 15 වෙනි ගාන බලන්න. ගුණෝන්තර ශ්‍රේණියක්. ගුණෝන්තර ශ්‍රේණිය වල කොහොමද ගුණෝන්තර ශ්‍රේණිය පළමු පදේ A නම් දෙවෙනි පදේ මොකක්ද වෙන්නේ? දෙවෙනි පදේ A. තුන්වෙනි පදේ AR වර්ග. ඔය විදිහට යනවා. එහෙනම් n වෙනි පදේ tn සමානයි AR n ඍණ 1. මෙන්න මේ ප්‍රමේයද මේ තියරි එක දැනගන්න ඕන. 15 වෙනි ගාන. මේ ගානේ දීලා තියෙන්නේ 9 27 81 කියන සමාන්තර ශ්‍රේණියේ 6 වෙනි පදේ T6 කියන එක හොයන්න. දැන් කොහොමද අපි T6 හොයන්නේ? අපිට ගුණෝන්තර ශ්‍රේණියේ පොදු අනුපාතය හොයාගන්න පුළුවන්. අපි කොහොමද ගුණෝන්තර ශ්‍රේණියක පොදු අනුපාතය හොයාගන්නේ? මුල් පදේ නවන ඕනෑම පදයකින් ඊට පෙර පදයේ බෙදුවට පස්සේ අපිට පොදු අනුපාතය හොයාගන්න පුළුවන්. එහෙනම් 27 9න් බෙදුවට පස්සේ පොදු අනුපාතය 3යි කියලා හොයාගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මේකට ආදේශ කරමු. tr සමානයි පළවෙනි පදය. A කියන්නේ පළවෙනි පදේ 9යි. ගුණ කිරීම r කියන්නේ 3යි. අපි හොයන්න ඕන 6 වෙනි පදය. එහෙනම් 6 ඍණ 1යි. අපිට ලියන්න පුළුවන් 3 කියන එක 9 කියන එක 3 බලයක් විදියට 3 බල 2යි කියලා. එහෙනම් 3 බල 5යි. දර්ශක දෙකක් ගුණ කරද්දී ඒවායේ සංගුණක එකතු වෙනවා. ඒක නිසා 2 එකතු කිරීම 5 කියන්නේ 7යි. 3 බල 7යි. අපිට 10 වෙනි ගාන බලමු.
මොකද්ද 16 වෙනි ගානේ කියලා තියෙන්නේ කිව්ද? 16 වෙනි ගානේ සමාන්තර රාශියක් දීලා අහලා තියෙන තීරණය වර්ග. අපි බලමු 16 වෙනි ගාන. සමාන්තර රාශිය වල දන්න ප්‍රමේය මොනවද? මේව දන්නේ නැත්නම් ලියාගන්න. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද සමාන. එහෙනම් මේ පාදෙට මේ පාදේ සමානයි, මේ පාදෙට මේ පාදේ සමානයි. ඒ වගේම සම්මුඛ කෝණ සමානයි. මේ කෝණයට මේ කෝණය සමානයි, මේ කෝණයට මේ කෝණය සමානයි. ඒ වගේම විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. විකර්ණ කියන්නේ සම්මුඛ ශීර්ෂ දෙකක් කියා ගන්න රේඛාවකට අපි කියන විකර්ණයක් කියලා. ඒ විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. මේකේ වර්ගඵලයයි මේකේ වර්ගඵලයයි සමාන. දැන් මේක අහලා තියෙන කරුණු බලන්න. පළවෙනි එකේ කියලා දිනවා ABD ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයක් ABCD සමාන්තර රාශියේ වර්ගඵලයට සමානයි කියලා. එහෙනම් සමාන්තර රාශියෙන් වර්ගඵලය වගේ භාගයක් කියන එක හරි. එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි එකේ කියලා දිනවා BD විකර්ණය මගින් ADC කෝණය සමච්ඡේදනය කරනවා කියලා. නෑ විකර්ණයක් මගින් සමච්ඡේදනය කරන්නේ වර්ගඵලය. එහෙමනම් කෝණය සමච්ඡේදනය කරන්නේ නෑ. නම් දෙවෙනි එක වැරදි. අපි 17 වෙනි ගාන බලමු. කුඩා පොදු ගුණාකාරය හදන්න දෙන පොඩි ගානක් තියෙනවා. එහෙනම් 3x වර්ගය ධන 6xy ධන 2y කියන එකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙනවා. දැන් 3x වර්ගය කියන එක ප්‍රථමක සාධක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් 3 ගුණ කිරීම x වර්ගය කියලා. 6xy කියන එක අපිට ලියන්න පුළුවන් ප්‍රථමක සාධක ගුණිතයක් විදිහට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම x ගුණ කිරීම y කියලා. 2y කියන එක අපිට ප්‍රථම සාධක ගුණිතයක් ලියන්න පුළුවන් 2 ගුණ කිරීම y කියලා. එහෙමනම් අපි කුඩා පොදු ගුණාකාරය විදිහට ගන්න පුළුවන් 3 ඒව වැඩියම තියෙන මෙතන x ඒ වැඩියම තියෙන මෙතන 2 ඒ වැඩියම තියෙන මෙතන y ඒ වැඩියම තියෙන මෙතනයි මෙතන. එහෙමනම් අපිට කුඩා පොදු ගුණාකාරය කියන එක ගන්න පුළුවන් 3 ගුණ කිරීම 2 ගුණ කිරීම x වර්ගයේ ගුණ කිරීම y කියලා. එහෙනම් කුඩා පොදු ගුණාකාරය x 6ක් x වර්ගයේ y කියලා. 18 වෙනි ගාන බලන්න. මොකක්ද 18 වෙනි ගාන කියලාදී? 18 වෙනි ගානේ අපිට x වල අගය හොයන්න. අපි දන්නවා O කේන්ද්‍රය කියලා දීලා තියෙනවා නම් කේන්ද්‍රේ ඉඳන් වෘත්තයට අදින්න රේඛාවක් කියන අරේ. එහෙමනම් මේකයි මේ පාදේ සමාන. අපි දන්නවා සමදීපාද ත්‍රිකෝණවල. ඒ කියන්නේ පාද දෙකක් සමානයි නම් ඒ වාට සම්මුඛ කෝණ මොකද්ද වෙන්නේ? පාද දෙකක් සමානයි නම් ඒ වාට සම්මුඛ කෝණ සමානයි. එහෙමනම් මේකට ඉන්න නම් මේකට ඉන්න. එහෙනම් මේක 55 නම් මේක 55. ඊට අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයිතිය අංශක 180යි කියලා. මේක 55යි මේක 55යි. එහෙමනම් 55 55 කියන්නේ 110යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයිතිය 180යි. 180 110ක් අඩු කරාම මේ කෝණය එනවා අපිට අංශක 70යි කියලා. එහෙමනම් මේ කෝණය අංශක 70යි නම් මෙතනට එන ප්‍රමේය මොකක්ද? අපි උදන්ට එන ප්‍රමේය නිතර නිතර භාවිතා කරනවා. ඒ කියන්නේ නිතර නිතර කිටි ප්‍රශ්නවලට අහන ප්‍රමේය. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයේ අගය එම ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයේ අගය මේ දෙගුණයයි. එහෙමනම් මේක x නම් මේක 2x. ගොඩක් කට්ටිය සමහරකට බලලා ගන්නවා මෙන්න එන මේක 2x නම් මෙතන කෝණය කීයද කියලා. මේක 2x නම් මෙන්න මේකත් x. එහෙනම් මේකත් x තමයි. මෙතනට ගියේ මේකත් ඉතින් x තමයි. මේක 2x නම් මේ හැමදාම x තමයි. මේ ප්‍රමේය වරද්ද ගන්න එපා. සමහර කට්ටිය එතන පටල ගන්න එකයි මම අහුව ඉතින් කියලා දුන්නා. දැන් බලන්න. එහෙමනම් මේක 70 නම් x කියන එක 35 කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් x සමානයි අංශය 35 කියන අන්තිම උත්තරය. 19 වෙනි ගාන බලන්න. මොකද්ද 19 වෙනි ගානේ කියලා තියෙන්නේ? 19 වෙනි ගානේ කියලා තියෙනවා සමතලා බිමක පිහිටි AB සහ CD සිනස් කණු දෙකක් රූපයේ දැක්කේලු D සිට නිරීක්ෂණය කරන විට B ආරෝහණ කෝණය අංශක 42යි. D සිට නිරීක්ෂණය කරනකොට B ආරෝහණ කෝණය අංශක 42යි. මොකක්ද ආරෝහණ කෝණය මොකක්ද අවරෝහණ කෝණය කියන එක දැනගන්න. θ කියන්නේ ආරෝහණ කෝණයද අවරෝහණ කෝණයද? කියනවා θ කියන්නේ ආරෝහණ කෝණයද අවරෝහණ කෝණයද? අඩු එකේ ඉඳන් වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ආරෝහණ කියලා. ආරෝහණ අවරෝහණ කියන වචන දෙකේ තේරුම් ගන්නවා නම් මේකට උත්තරය ලියන්න පුළුවන්.
මොකක්ද බලන්න ආරෝහණ කියන්නේ? ආරෝහණ. එහෙමනම් අඩු එකේ නම් වැඩි වෙනවට තමයි ආරෝහණ කියන්නේ. වැඩි එකේ නම් අඩු වෙනවා නම් තමයි ඒක අවරෝහණ වෙන්නේ. එහෙනම් වැඩි එකේ නම් අඩු වෙනවා නම් ඒක අවරෝහණ කෝණේ. මේක දැනගන්න ඕන. මේක දන්නේ නැත්නම් මේකත් පැත්තකින් ලියලා. දැන් අපෝ 19 වෙනි ගානට එනවා. මොකද දැන් 19 වෙනි ගාන කියලාද? 19 වෙනි ගාන කියලා තියෙනවා BC හි ආරෝහණ කෝණය අංශක 42. DC නිරීක්ෂණය කරන විට B හි ආරෝහණ කෝණය. නම් සිරස්සින්නම් කරන කෝණය අංශක 42යි. ඔක ලකුණු කරන්නදී. ඊට පස්සේ අපිට කියලා තියෙනවා A හි අවරෝහණ කෝණය. ඒ වල අවරෝහණ කෝණය අංශක 58යි. ওই දෙක ලකුණු කරා නම් ලකුණු දෙක ගන්න පුළුවන්. අපිට 20 වෙනි ගාන බලමු. 20 වෙනි ගාන මොකද්ද කියලා තියෙන්නේ කියලා. 20 වෙනි ගාන කියලා තියෙනවා සම්භාවිතාවයේ ගානක්. මල්ලක සර්ව සම වීදුරු බෝල 35ක් තියෙනවා. කියන්නේ මල්ලක වීදුරු බෝල 35ක් තියෙනවා. ඒවායෙන් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පැහැති. යම් ප්‍රමාණයක් සුදු පාටයි ඉතිරිය කළු පාටයි. පැහැදිලි. මෙම මල්ලෙන් අහපු ලෙස ගනු ලබන වීදුරු බෝලයක් කළු පැහැති වීමේ සම්භාවිතාවය 7න් 5යි. කළු පැහැති වීමේ සම්භාවිතාවය 7න් 5යි නම් මේක අහලා තියෙන්නේ කළු පැහැති බෝල කීයද කියලා. අපි දැන් මේක ගන්න ඕනේ මේක නිකන් සාමාන්‍ය සම්භාවිතාව ගණන් වලදී නිතර අහන ප්‍රශ්නයක් නිසා මේ ටිකත් කළා මෙයා. කළු පාට 7න් 5යි නම් සුදු පාට වීමේ සම්භාවිතාවය කීයද? සම්පූර්ණ එක 7යි. එහෙමනම් 7න් 5ක් කළු නම් 7න් 2ක් තමයි සුදු පාට වෙන්නේ. මුළු වීදුරු බෝල 35ක් තියෙනවා නම් 7න් 5 කියන එකේ හරය 35 කරගන්න. හරය 35 කරන්න නම් 7 වරක් කීයද 35 වෙන්නේ කියලා බලන්න. 7 වරක් 5 35. එහෙනම් යට හරය 35 කරන්න 5න් ගුණ කරනවා. ඒක නිසා ලවයක් 35න් ගුණ කරනවා. එහෙමනම් 35න් 25. එහෙමනම් කළු පාට බෝල 25ක් තියෙනවා. ප්‍රශ්නේ අහුවනම් සුදු පාට බෝල කීයද කියලා. එහෙමනම් සුදු පාට බෝල ඔක්කොම බෝල 35යි කළු පාට බෝල 25යි නම් සුදු පාට බෝල 10යි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේක විතරයි නේ. කළු පාට බෝල 25යි. අන්න 11 ප්‍රශ්නේ බලන්න. නේ 21 වෙනි ප්‍රශ්නේ. 21 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේ රූප සටහන දැනගන්න ඕන. මොකක්ද කියලා තියෙන්නේ? සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර පහත දී ඇති ප්‍රකාශය ස්ථන් සම්පූර්ණ කරන්න. වෘත්තයක කේන්ද්‍රය. මෙන්න වෘත්තයක කේන්ද්‍රය තියෙනවා. වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයක ජායක් කියනවා. වෘත්තයක ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට අපි කියන වෘත්තයක ජායක් කියලා. එහෙමනම් විස්කම්භය කියන්නේ මොකක්ද? විස්කම්භය කියන්නේ වෘත්තයේ තියෙන විශාලතම ජායයට තමයි විස්කම්භය කියන්නේ. දැන් ඒක ඕනේ නෑ. ඒක මම අමතර කාරණයක් විදිහට කිව්වේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂයට. ඒ කියන්නේ මේ කැලේ සමාන වුණාම තමයි මේක මධ්‍ය ලක්ෂය වෙන්නේ. මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව එම ජායයට මොකක්ද වෙන්නේ? අංශක 90ක්. ඒ කියන්නේ ලම්බක වෙනවා. එහෙනම් පළවෙනි ස්තන්ට ලියන්න ඕන වෘත්තයක කේන්ද්‍රය එම වෘත්තයේ ජායේ මධ්‍ය ලක්ෂයට. මධ්‍ය ලක්ෂයට මේ පළවෙනි ස්තන්ට යා කරන රේඛාව එම ජායට ලම්බක වේ කියලා. 22 වෙනි ගාන බලන්න. න්‍යාස දෙකක් ගුණ කරන්න පුළුවන්. න්‍යාස දෙකක් තියෙනවා x රාගේ හොයන්න කියලා තියෙනවා. අපි මේ න්‍යාස මුලින් ගුණ කරලිමු. 3 1 ඍණ 1 2 තියෙනවා. ඒ න්‍යාසෙ ගුණ කරන්න ඕන 2 ඍණ 1 ඍණ 1 1. මේ න්‍යාසෙන් ගුණ කරන්න. කොහොමද දැන් න්‍යාස දෙකක් ගුණ කරන්නේ? අපි දන්න න්‍යාස දෙකක් ගුණ කරන්න මුලින්ම පේලි තීර වලින් ගුණ කරනවා. එහෙනම් 3 වරක් 2 6. එක් වරක් 1 ඍණ 1යි. අහපෝ පේලි තීර වලින් ගුණ කරනවා. 3 වරක් 1 ඍණ 3යි. ධනයි ඍණයි ගුණ කරාම ඍණයි. ඊට පස්සේ එක් වරක් 1 1යි. ඊට පස්සේ ඍණ 1 දෙකෙන් ගුණ කරාට පස්සේ ඍණ 2යි. අහපෝ පේලි තීර වලින් ගුණ කරනවා. ඍණ 1 වරක් 2 ඍණ 2යි. දෙවරක් 1 ඍණ 2යි. ඊට පස්සේ ඍණ 1 වරක් 1 ධන 1යි. දෙවරක් 2 ධන 2යි. එහෙමනම් අපිට අන්තිම උත්තරේ එනවා. එහෙමනම් අපිට අන්තිම උත්තරේ ගන්න පුළුවන් 5 ඍණ 2 සමානයි ඍණ 4 3 කියලා. දෙකේ දෙක න්‍යාසයක් කියලා. බලන්නකො මේ උත්තරේ තියෙන කියලා. 5 තියෙනවා. ඍණ 2 තියෙන දේ x කියලා තියෙනවා. ඍණ 4යි 3යි තියෙනවා. එහෙමනම්
අපිට x කියන එක ගන්න පුළුවන් ඍණ 2යි කියේ. x කියන එක ඍණ 2යි කියලා අරගෙන ලිය. ඊට 23 වෙනි ගාන මොකක්ද කියලා තියෙන්නේ? 23 වෙනි ගාන කියලා තියෙනවා වෙන් රූප සටහනක් දීලා දී ඇති වෙන් රූපයේ නිරූපණය වන සිසුන් කණ්ඩායම අතුරින් ගණිත විෂයට කැමති සිසුන් ගන්න කුලකයේ A. මේ ගණිතය. මගින්ද විද්‍යා විෂයට කැමති සිසුන් සංඛ්‍යාව B. මගින්ද දැක්කේ මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන පෙදෙස වෙන් රූපයෙන් ලකුණු කරන්න. දැන් මෙන්න මේ රූපය මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ගණිතයට කැමති සිසුන්. මේ රූපයෙන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ විද්‍යාවට කැමති සිසුන්. මෙතනින් කියන්නේ මොකක්ද? මේ පොදු ටික. ඒ පොදු ටිකෙන් කියන්නේ ගණිතයට සහ විද්‍යාව යන විෂයන් දෙකටම කැමති සිසුන් තමයි ඒකෙන් කියන්නේ. දැන් මේ එළිය ටිකෙන් කියන්නේ මොකක්ද? මේ වෘත්ත දෙකට එළියෙන් තියෙන ටිකෙන් අපිට කියන්න පුළුවන් ගණිතයටවත් විද්‍යාවටවත් කැමති නැති සිසුන්. එහෙමනම් දැන් අහලා තියෙන්නේ මොකක්ද? ගණිතයට සහ විද්‍යාවෙන් එක් විෂයකට පමණ. එහෙමනම් ගණිතයට විතරක් කැමති සිසුන් සංඛ්‍යාව මෙතනින් මෙහෙම ලකුණු කරන්න පුළුවන්. විද්‍යාවට විතරක් කැමති සිසුන් සංඛ්‍යාව මේ විදිහට ලකුණු ගන්න පුළුවන්. මේ විදිහට ලකුණු කරලා ලකුණු දෙක හරියටද? ඊට 24 වෙනි ගාන අපිට කියලා තියෙනවා මෝටර රථයක චලිතය නිරූපණය කරන දුරකාල පස්තාරයක් රූපයේ දැක්වේ. මෝටර රථයේ වැඩිතම වේගයෙන් ගමන් කිරීම නිරූපණය කරන්නේ පස්තාරයේ කුමන කොටසින්ද කියලා පළවෙනි ප්‍රශ්نين අහලා තියෙනවා. ඒකට උත්තරේ දෙන්න. මේක ඉතින් විද්‍යාවටත් ඉගෙන ගන්න එකක් තමයි දුරකාල පස්තාර. කාල පස්තාරයක අනුක්‍රමණය වැඩි නම් වේගය වැඩි. දැන් මේ කැලේ අනුක්‍රමණය වැඩි මේ කැලේ අනුක්‍රමණය වැඩි. අනුක්‍රමණය වැඩි මේ කැලේ. එහෙමනම් මෙතන ඉඳන් මෙතනට AB කියලා දීලා තියෙනවා. අනුක්‍රමණය වැඩි කොටස තමයි වැඩි වේගයකින් නිරූපණය කරන්නේ. එහෙම නිසා වැඩි වේගයෙන් ගමන් කරන්නේ AB කොටස. ඊට පස්සේ අහලා තියෙනවා එම වේගය කොපමණද? අපි දැන් එනවා වේගයට ප්‍රකාශනය ලියමු. මොකද්ද වේගයට ලියන්න පුළුවන් ප්‍රකාශනය? වේගය සමානයි දුර බෙදීම කාලය කියලා අපිට ලියන්න පුළුවන්. අපි දන්න දුර 120යි කාලය තප්පර 2යි කියලා. දුර 120ක් මීටර කාලය තප්පර 2යි. එහෙමනම් වේගය 60 ms ඍණ 1යි කියලා ගන්න පුළුවන්. අන්තිම ප්‍රශ්නේ. අන්තිම ප්‍රශ්නේ මොකක්ද කියලා? දී ඇති p ලක්ෂයට මීටර 5ක් නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය ඔන්න. ලක්ෂයක් වටා නියත දුරකින් චලනය වන ලක්ෂයක පතයට අපි කියන වෘත්තයක් කියනවා. රේඛා දෙක ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය කියන්නේ A ලක්ෂයට හා B ලක්ෂයට සමදුරින් චලනය වන ලක්ෂයක පතය අදින්න කිව්වොත් අපි A ලක්ෂයේ B ලක්ෂයේ ලම්බ සමච්ඡේදකය අදින්න ඕන. අපිට මෙහෙම දුන්නොත් AB රේඛාවටයි BC AC රේඛාවටයි සමදුරින් චලනය වන ලක්ෂයක පතය අදින්න කිව්වොත් AB රේඛාවටයි AC රේඛාවටයි සමදුරින් චලනය වන ලක්ෂයක පතය අදින්න කිව්වොත් ඒ දෙකේ කෝණ සමච්ඡේදකය අදින්නවා. එහෙනම් මෙතනින් දැන් ඡාපයක් ගහලා මෙතනින් කවකට්ටි තුඩ තියලා මෙතනින් ඡාපයක් ගහලා මෙතනින් කවකට්ටි තුඩ තියලා මෙතනින් ගහලා ඒකේ ආකාරය. එහෙනම් ඒක හරි. දැන් මේ ගාන බලමු. මේ ගාන කියේ තියෙන වෙනම කතාවක්. RS සරල රේඛාව P සිට 7ක් සෙන්ටිමීටර දුරකින් ඇතුළු RS සරල රේඛාවට 5ක් සෙන්ටිමීටර දුරින් ඡාපය මත පිහිටි ලක්ෂයක් සොයා ගන්න ආකාරය මෙම දලසරණේ මගින් මීටර 5ක් දුරින් ඡාපයක් මත පිහිටි ලක්ෂයක් සොයා ගන්න ආකාරය මෙම රූපයේ දලසටහන මගින් දක්වන්න. එහෙමනම් මේ රේඛාවට 5ක් මීටර දුරින් යන විදියට සරල රේඛාවක් අදින්න ඕන. කොහොමද අදින්නේ? එහෙමනම් කැමැති ලක්ෂ දෙකක් තෝරගන්න. ඒ කැමැති ලක්ෂ දෙකේ ඉඳන් ලම්බ සමච්ඡේදය දෙකක් නිර්මාණය කරන්න. මෙතන කවකට්ටි තුර මෙතනින් තියලා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපයයි ගහන්න. ඊට උඩින් ඡාපයයි මෙතනින් ඡාපයයි ගහලා මේ ලක්ෂයත් එක්ක යා කරන්න. ඊට ඒ වගේම මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපයයි ගහන්න. කවකට්ටි තුර මෙතනින් තියලා මෙතනින් ඡාපයක් ගහන්න. කවකට්ටි තුර මෙතනින් තියලා මෙතනින් ඡාපයක් ගහලා ඒක යා කරන්න. ඊට පස්සේ මෙතන තියෙන දුර අරගෙන මෙතනින් කවකට්ටි තුර මෙතනින් තියලා ඡාපයක් ගහන්න. කවකට්ටි තුර මෙතනින් තියලා ඡාපයක් ගහලා ඒ ඡාප දෙක යා කරන්න. ඒ ඡාප දෙක යා කරාට පස්සේ වෘත්තයේ කැපෙන ලක්ෂ දෙක තමයි අහලා තියෙන්නේ. එහෙමනම් මේ ප්‍රශ්නේ හරි. මේ ලක්ෂ දෙක හොයාගන්න එක තමයි අහලා තියෙන්නේ.